සුබ දවසක්. අද ටිකක් රස්නේ දවසක්. ටිකක් නෙමෙයි ගොඩක් රස්නේ දවසක්. පොඩි අයව ගන්න ටිකක් කලින් ඉස්කෝලේට එන්න වුණා. ඉතින් ඇවිල්ලා ඉන්න වෙලාවේ මං වෙලාව තිබ්බ නිසා Facebook එකට ගිහිල්ලා බලනකොට දැකපු දෙයක් නිසා මං හිතුවා මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඔමායා කෝවිලගොඩගේ මගේ ජේෂ්ඨ සහෝදරියක් ඇය සම්බන්ධව දාලා තිබිච්ච පෝස්ට් එකක් අය රෙදි අපුල්ලන රෙදි හොදන ඡායාරූපයක් එක්ක හදපු ඡායාරූපයක් එක්ක දාලා තිබිච්ච පෝස්ට් එකක් දැක්කා. ඉතින් ඒක දැක්කම මට හිතුණා මේක කියන්න ඕනි කියලා. මොකද ඔවැනි පෝස්ට් ඕන තරම් ඊට වඩා ඉතාම නරක තත්වයේ අපහාසාත්මක පෝස්ට් කමෙන්ට් ඕන තරම් මන් සම්බන්ධව Facebook එකේ ෂෙයා වෙලා තියෙනවා. ඔමායි අක්කා කියන්නේ මටත් වඩා සීනියර් මටත් වඩා කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. හැබැයි ඇයට මෙච්චර කාලයකට එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. දේශපාලන සංවාද වලට ඇය සම්බන්ධ වෙන්න ගන්නේ පසු කාලීනව බොහොම මෑත කාලීනව. ඊට පස්සේ තමයි ඒත් ඇයට එහෙම ගැටලුවක් එන්නේ නැහැ. නමුත් මේ මෑතකදී තමයි දැන් මේ ඇයගේ දේශපාලන මතයත් එක්කත් මේ විදිහට ඇයට ප්‍රහාර එල්ල කරන්න ගන්න. ඉතින් මට එහෙම ප්‍රහාර එනකොට මට ඒ වගේ අසත්‍ය සහ අශෝභන අශීලාචාර විදිහට පෝස්ට් කමෙන්ට් කරනකොට මම දන්නවා ඒකට කිසිම මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදිනියක් ප්‍රසිද්ධියේ කිසිම ආකාරයකට ඒකට විරෝධයක් දක්වලා හෝ Tamanගේ මතයක් අදහසක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් ඕන් එහෙම කරන්නේ නැත්තේ දැන් පෞද්ගලිකව හම්බුනහම දේවල් කිව්වට ප්‍රසිද්ධිය උන් එහෙම කරන්නේ මොකද බයයි. එහෙම Tamanගේ මතයක් අදහසක් එහෙම කිව්වම පෙරලා Tamanට ගහනවට Tamanට ප්‍රහාර එල්ල වෙනවට බයයි. හැබැයි මම එහෙම බය වෙන කෙනෙක් නෙමෙයි. මට මේ එහෙම බය ජීවත් වෙන පුරුදු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා කවුරුත් මේ මොහොතේ ඔමායක්ක වෙනුවෙනුත් ඔමායක්කගේ ළඟ ඉන්න වටේ ඉන්න කිසිදු මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදිනියක් ඒ සම්බන්ධව කතා කරන්නේ නැති බව මම දන්නවා. ඉතින් නමුත් මං හිතුවා මේක කියන්න ඕනේ කියලා. මොකද ඇයට විතරක් නෙමෙයි රටේ අගමැතිතුමිය ඇයට පවා අශෝභන අශීලාචාර කමෙන්ට් පෝස්ට් මඩ වදිනකොට මෙච්චර සෝෂල් මීඩියා වල ක්‍රියාශීලී පිරිසක් වෙච්ච වර්තමානයේ මේ දකින්න තියෙන සමහර පක්ෂවලට සම්බන්ධ මෙච්චර ක්‍රියාශීලී පිරිසක් ඉඳලත් ඇය නියෝජනය කරන කණ්ඩායම තුල ඇය වෙනුවෙන් එහෙම හඬක් එහෙම ප්‍රතිචාර දැක්වීමක් අපි දැක්කේ නැහැ. ඉතින් මන් දන්නේ නැහැ කාන්තාවන් නිසාද මේ විදිහට මෙහෙම සමාජයේ මේ විදිහට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න කියලා. කතා කරන ඉන්නව නැතුව නෙමෙයි. නමුත් සමස්තයක් විදිහට කාන්තාවන්ට ගහන්න, ඔවුන්ව නිහඬ කරන්න, ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න, අශීලාචාර විදිහට බැනවදින්න ඉදිරිපත් වෙන පිරිසට සාපේක්ෂව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න, ඔවුන්ගේ අයිතිය ගැන කතා කරන්න ඉදිරිපත් වෙන පිරිස අඩුයි කියලා තමයි මට හිතෙන්නේ දේශපාලනිකව ගත්තම. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වෙලාවේ මේක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් ඕනම මිනිස්සෙක්ගේ මතයක් අදහසක් දරන්නේ මනුස්සයට නිදහසක් අයිතියක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම මතයක් දැක්කම කවුරු හරි තමන් දරන මතයට වඩා වෙනස් මතයක් වෙන කෙනෙක් වෙනස් මතයක ඉන්නවා කියලා දැනගත්තම ඒ අයත් එක්ක මතවාදීව ගැටෙනවා වෙනුවට මෙවැනි ඊටාම පහත් ගණයේ පෝස්ට් හදමින් ඒවා ප්‍රචාරය කරමින් කටයුතු කරන එක මං හිතන්නේ අපි කාටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මෙහෙම කිව්වම සමහරු කියන දෙයක් තමයි මේක තමයි දැන් හදලා තියෙන සමාජය හදලා තියෙන තත්ත්වේ. ඇත්ත. මොකද මම අර අවුරුදු ගාණක් තිස්සේ දේශපාලන වැඩසටහන් කරත් ඒ අවුරුදු ගාණක් තිස්සේ ඒවත් එක ගැටුණත් ඒ කවදාටවත් වඩා මේ පහුගිය අවුරුදු දෙකේ මාධ්‍ය තුල නැතුවත් මාධ්‍යෙන් සමුගත්තට පස්සේ මම මගේ පුද්ගලික මත අදහස් දරනකොට මේ පහුගිය අවුරුදු දෙකේ කොච්චර සක්‍රියව මේකට ප්‍රහාර එල්ල කරන්න අසත්‍ය අසභ්‍ය ප්‍රකාශ කරන්න කොච්චර අය ඉදිරිපත් වෙලා තියෙනවද සහ ඔවුන් කොච්චර නරක විදිහට මේක සමාජයට කාන්දු කරලා තියෙනවද මේ නරක
ගති ලක්ෂණය. ඉතින් ඒක දැන් මුළු සමාජයේටම තුලම උඩුදුවල කියලා තමයි මගේ විශ්වාසය. ඉතින් මේක නතර විය යුතුයි. අපි විශ්වාස කරන සමාජය, අපි පිළිගන්න සමාජය මතවාද විවේචන තර්ක විතර්ක එක්ක බුද්ධිමත්ව ඒවත් එක්ක ගැටෙනව වෙනුවට තමන්ගේ විරුද්ධ මතයක් අදහසක් එක්ක ඒ මතවාදීව ගැටෙනව වෙනුවට අපහාසාත්මකව නම් ගැටෙන්නේ අපහාස කිරීමෙන් නිහඬ කරන්න නම් උත්සාහ කරන්නේ ඒ වගේ දේවල් මං හිතන්නේ යහපත් සමාජයක සෞඛ්‍ය සම්පන්න සමාජයක ගති ලක්ෂණයක් කියලා. ඉතින් අපි දැනුත් මේ ලෝකෙ මෙච්චර ඉස්සරහට ගිහිල්ලා තියෙන යුගයක අපි ගෝත්‍රික විදියට හැසිරෙනවා නම් මං හිතන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම පිරිසක්, එහෙම සමාජයක් නිර්මාණය කිරීම ගැන ඒවට සම්බන්ධ වෙලා ඉන්න පිරිස් මං හිතනවා මීට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මොකද මොකක්ද අපි අනාගතේ හදන්න යන්නේ? අපේ රටේ මොකක්ද අපි නිර්මාණය කරන්න යන්නේ? ලෝකෙත් එක්ක අපි යන්න හදන්නේ මෙහෙමද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මතවාද ගැටලු තියෙනවා නම් ඒක මතවාදීව තියෙන මේ ප්‍රශ්න මතවාදත් එක්ක සාකච්ඡා කරන්න විසඳ ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. විසඳ ගන්න නෙමෙයි අපිට තර්ක කරන්න පුළුවන් මතවාද එක්ක. ඒ අරින්න මිනිස්සුන්ට පුද්ගලිකව අපහාස කිරීම මන් දන්නේ නැහැ. ඒකෙන් මොකක්ද සමාජයක් බලාපොරොත්තු වෙන්නේ කියලා පුදුම කියන්නේ. මේ කාන්තාවන්ට විරුද්ධව ඉදිරිපත් වෙන පෝස්ට් වලට වැටෙන කමෙන්ට් දැක්කම ඒ කමෙන්ට් දාලා තියෙන කාන්තාව දැක්කම පුදුම හිතෙනවා. මොකද පුළුවන් ද ගැහණියකට තමන් දන්නේ නැති, තමන් ඇස් දෙකට දැකපු නැති, තමන් කිසි ලෙසක හඳුනන්නේවත් නැති පුද්ගලයෙක් සම්බන්ධව කවුරු හෝ කෙනෙක් දාන මඩකට ඒ මඩටම එකතු වෙලා ඒ කාන්තාවට මෙහෙම අපහාස කරන්න තවත් කාන්තාවකට කොහොමද හිත දෙන්නේ කියන එක මට නම් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ මට්ටමට අපේ රටේ සංස්කෘතිය සමාජය වැටිලා තියෙනවා නම් තවත් මේක මෙතනින් එහාට අගාධයටම යනවා නම් මං හිතන්නේ නැහැ ලංකාව කවදාවත් දියුණු සමාජයක් බවට පත් වෙයි කියලා. රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මෙච්චර පහත් මානසිකත්වයකින් නම් සමාජය වැඩ කරන්නේ, මෙච්චර දියුණු ලෝකයක ජීවත් වෙමින් මේ වගේ ගෝත්‍රික විදිහට නම් වැඩ කරන්නේ මම හිතන්නේ නැහැ මේ එහෙම රටක් කවදාවත් දියුණු රටක් බවට පත් වෙයි කියලා. අපි හැමතිස්සම කියනවා මේ ඇටිටියුඩ් අපේ හදා ගන්න ඕනේ. අපේ ගතිගුණ අපි හදා ගන්න ඕනේ. මොන ආණ්ඩුවාවත් මිනිස්සු හොඳ නැත්නම් රටක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. ඉතින් ඒක නිසා තව තවත් මේවා පෝෂණය කරමින් මේවට උඩගෙඩි දෙමින් මෙවැනි සෝෂල් මීඩියා ප්‍රහාරවලට උදව් කරමින් ඒවා වැඩි වර්ධනය කරනවා වෙනුවට මං හිතන්නේ කල යුත්තේ යහපත් සමාජයක් ගොඩනගන එක. ඒක පාලකීන්ට කරන්න බැරි නම් සමාජයක් විදිහට සමාජයේ ඉන්න අය හෝ එකතු වෙලා මේ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් යහපත් සමාජයක් අපිට බිහි කරගන්න ලැබෙන්නේ නැහැ. යහපත් සමාජයක් නැති තැන දියුණු රටක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් අපිට හැමදාම තුන්වෙනි ලෝකේ රටක් විදිහට ඉන්න පුළුවන්.